රට තුළ ඉන්ධන හිඟයක් මතුවීමට විදුලිය විසන්ධි කිරීමට හෝ කෘෂිකාර්මික පොහොර සහ ඖෂධ වර්ග සපයා ගැනීමේ අපහසුතාවයක් ඇතිවීමට කිසිසේත්ම ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවකදී අවධාරණය කරන ලදී. එම කැබිනට් මණ්ඩල රැස්වීමේදී වර්තමාන තෙල් මිල ඉහළ යාමේ ප්‍රවණතාවය මෙන්ම මෙයට මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කර තිබේ. එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ පසුගිය අප්‍රේල් මාසය වන විට මෙරට ආනයන පිරිවැය ඇමරිකානු ඩොලර් බිලියන 2 සීමාව ඉක්මවා ගොස් තිබූ බවයි. මෙරට පවතින ඩොලර් සංචිතය සුරක්ෂිත කර ගැනීමේ අරමුණින් මෝටරත් ආනයනය සඳහා අධිභාරයක් පැනවීමට පියවරගත් බව හෙතෙම එහිදී සඳහන් කළා. බලශක්ති හිඟයක් හෝ පොහොර හිඟයක් වැනි තත්ත්වයක් උද්ගත වුවහොත් ඒ සමස්ත දේශීයම පැවැත්මට බරපතල අවදානමක හෙළන්නක් වන බැවින් එවැනි ව්‍යාකූලත්වයක් ඇතිවීමට ඉඩ නොදෙන බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා. යම් හේකින් වෙළඳපොලේ මිල ගණන් තවදුරටත් ඉහළ ගියද අදාළ ද්‍රව්‍ය හිඟයකින් තොරව අඛණ්ඩව සැපීමට රජය කටයුතු කිරීමට සූදානම් බවද ඔහු පවසා සිටී. එමෙන්ම ඉදිරියේදී ආනයන සඳහා වැය වන පිරිවැය පාලනය කර ගැනීම වෙනුවෙන් තවත් විශේෂ ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටී.